Hello friends, welcome back. ඉතින් මෙතන ලක්ෂයක් වටින PC එකක් තියෙනවා. ඒ PC එකම රුපියල් 50000කට ගන්න කොහොමද කියන එක තමයි මේ වීඩියෝෙන් කියලා දෙන්නේ. අනේ උඹ බයිලයක් ගන්න යන්නේ බොරුකාරයා. තෝ අපි අන්දන්න යන්නේ ඌහූ ගාගෙන ගොඩක් අයට හිතේ. ඉතින් මේ වීඩියෝ එකේ live proof කරන්න ඒ කරන විදිය. කොහමද ලක්ෂයක PC එකක් රුපියල් 50000කට ගන්නෙ? ඒකත් friends ඒ requirements ම දාලා ඒ brand එකම ඒ කියන්නේ motherboard RAM ඒ විදියම දාලා කොහමද ගන්න කියන එක මම අද ඔයගලන්ට කියලා දෙන්නම්. ඉතින් වැදගත්ම දේ තමයි මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. නැත්නම් ඔයා ලොකු අමාරුවක් ගිහලා වැටේ. ඔන්න Q&A කියන්න එපා. අනිවාර්යයෙන්ම skip කරන්න නැතුව අන්තිම වෙනකම් බලන්න. ඉතින් දැන් වැඩි කාලනාස්ති නොකර කෙලින්ම අපි PC එක build කරමු. ඉතින් හැමදාමත් වගේ අපි පටන් ගමු processor එකෙන්. අපි use කරන්නේ මේකට i5 12 gen processor එක. ඉතින් මේක ලංකා මුදලින් සාමාන්‍ය රුපියල් 75000ක් වෙනවා. 76000ක් 72000ක්. අපි averagely 75000ක් ගමුකෝ. ඉතින් මුලින් පටලව ගන්න එපා. මම මුලින්ම මේ build එක කරන්නේ සාමාන්‍ය මිලට. ඒ කියන්නේ මගේ අර රහස් ක්‍රමයට නෙවෙයි. ඒක මම මේ ක්‍රමයට පස්සේ තමයි කියලා දෙන්නේ. මේක සාමාන්‍ය shop එකකට ගිහිල්ලා හදද්දී දෙන price එක එහෙම නැත්නම් සාමාන්‍යයෙන් හදද්දී දෙන price එක තමයි දැන් මම ඔයගලන්ට කියලා දෙන්නේ. මේකෙන් පස්සේ තමයි ඒක වීඩියෝ එක අන්තිම හරියේදී තමයි මම මගේ ක්‍රමයට හදන විදිය කියලා දෙන්නේ. Same but different. ඉතින් processor එක දැන් 75යි. ඊළඟට අපි බලමු මේකට use කරන motherboard එක. ඉතින් මේ build එකට අපි use කරන motherboard එක තමයි MSI හෝ Asus B760 motherboard එක. දෙකම එකම price එක තමයි වෙන්නේ රුපියල් 75000යි. හරිද? brand new. Okay friends, දැන් අපි motherboard එක බැලුවා. ඊට පස්සේ බලන්නේ RAM එක. hello මගේ රත්තරන් යාළුවනේ කොහමද? හොඳින් ඉන්නවද ඔයගොල්ලෝ? RAM එක මේකට අපි 16GB DDR4 use කරනවා 8GB දෙකක්. ඉතින් DDR4 8GB RAM එකක් රුපියල් 26000ක් වෙනවා. ඉතින් ඒ වගේ RAM දෙකක් ගාද්දී 52000ක් යනවා RAM වලට විතරක්. ඉතින් ඕගොල්ලෝ බයින්න එපා. එයි මෙච්චර ගණන් කියලා ඔයාලට මේ පෙන්වන්නේ මේ සාමාන්‍ය ගණන්. ඉතින් තාම මේ වීඩියෝ එකේ ප්‍රධාන මාතෘකට ආවේ නැහැ. මේවා ඇවිල්ලා පොඩි ට්‍රේල් එකක්. මේන් මූවි එක මේකට පස්සේ තමයි එන්නේ. තාම වෙයිට් කරලා බලන්න. ලෑස්තිලා ඉන්නකෝ ඔයාලත්. RAM එකත් හරි. දැන් අපි මේකට SSD එකක් ගන්න ඕනේ. SSD එක අපි ගාමු 500GB එකක්. ඒකේ price එක තමයි ලංකා මුදලින් 35000. හරිද? ඉතින් power supply එක අපි select කරන්නේ 80+ gold. ඒ කියන්නේ හොඳම එක. ඉතින් 48000කට එකක් තියෙනවා 36000කට එකක් තියෙනවා. ඉතින් දෙකම නැතුව අපි 40000ක් ගමුකෝ. දෙකම නැතුව 40000. ඊට පස්සේ මේකට අපි use කරන graphic card එක තමයි 3080 graphic card එක. හරිද? ඉතින් graphic card එකේ price එක තමයි එච්චරයි. දැන් කේසින් එක ඔයාට ඕන එකක් දාගන්න. කේසි එළිය හරි තියාගන්න. රුපියල් 2000 කේසින් එකක් දාන්නත් පුළුවන්. 10000 කේසින් එකක් දාන්න පුළුවන්. 5000 කේසින් එකක් දාන්න. ඒක ඕගොල්ලෝ කැමැත්ත. ඉතින් ඒක මේකට ඇඩ් කරන්න. හරිද? මේකටයි මගේ අර රහස් බිල්ඩ් එක ඉස්සරහට දැන් ඔයාලට කියන්න යන්නේ ඒකටයි මේ කේසින් එකම ඇඩ් කරන්න. ඉතින් දැන් අපි ටෝටල් එක බලමු. දැන් මේ කාලේ සාමාන්‍ය PC එකක් හදන්න ඇත්තටම කීයද යන්නේ කියලා. ඉතින් friends මේකේ ටෝටල් එක ඔයාලා මේ වගේ PC එකක් බිල්ඩ් කරන්න දැන් shop එකට ගිහිල්ලා දැන් ඔයාලා බිල්ඩ් කරන්න ඕන නම් යන්න බෑ. ඉතින් මන් දන්නවා ඔයගොල්ලෝ මේක දමලා ගාලා යන්න තමයි ගියේ. යකෝ ලක්ෂ 6 ගාණක් කොහමද බං මේ කාලේ වියදම් කරන්නේ එහෙම කියලා. හරි friends, දැන් මේ PC එක හදන්න ලක්ෂ 6ක් යනවනේ. ඒ කියන්නේ roundly ලක්ෂ 6ක් යනවා. දැන් තමයි ඕගොල්ලෝ මෙච්චර වෙලා බලන් හිටපු අවස්ථාව වෙන්නේ. මම මේ PC එකම මේ parts දාලා මේ motherboard මේ VGA එකම මේ RAM එකම මේ SSD එකම මේ power supply එකම මේ PC එකම ලක්ෂ 3ට 50ක් අඩුවෙන් ඒ කියන්නේ මේකෙන් half price ඔයාලා හදලා පෙන්නුවොත් ඔයා විශ්වාස කරයිද? ඒ කියන්නේ ඔයා කඩේ ලක්ෂයක PC එකක් හදන්න යනවා නම් ඔයා තනියම ඒක හදාගන්න පුළුවන් රුපියල් 50000කට. මොනා කරොත්ද මේ වීඩියෝ එක full බැලුවොත් කොහෙන්ද parts ගන්නෙ කීයද ගණන් ඒ සියලුම දේ මින් ඉදිරියට මම ඔයගලන්ට පෙන්නනවා live පෙන්නනවා screenshot පෙන්නනවා කොහෙද තියෙන්නේ ගන්න ඒ හැමදේම පෙන්නනවා වීඩියෝ එක skip කරන්න නැතුව බලන්න. ඉතින් මගේ ක්‍රමයට මේ processor අපි හොයන්නේ market place එකේ එහෙම නැත්නම් ඉක්මන් එකේ ගිහිල්ලා ගැව්වා මෙන්න මේ වගේ දේවල් තියෙනවා මේ වගේ price එකක් තමයි යන්නේ. උදාහරණයකට මේකට වඩා අඩුවෙන් ගන්න පුළුවන්. මම මේකේ කියන්නේ උපරිම price එක. මගේ ක්‍රමෙත් උපරිම price එක. ඊට වඩා අඩුවෙන් ඔයාලට හදන්න පුළුවන්. ඉතින් හරියට කඩේකට ගිහිල්ලා හදනවා නම් මේ ගාන මගේ ක්‍රමයට හදනවා නම් මේ ගාන. motherboard එකත් ඒ වගේමයි. මේන් තියෙන බඩු. මේක තමයි price එක. ඕන්න ඔයාලට call කරලා ගන්න පුළුවන්. පල්ලේ numbers ඔක්කොම තියෙනවා. ඔයාලට ඕන නම් ගන්න. මම අඳුරන කවුරුවත් නැහැ මේකේ. මම ඔයගලන්ට කියලා දෙන්නේ. කඩේ ගිහිල්ලා හදනවා නම් මේ ගාන මගේ ක්‍රමයට හදනවා නම් මේ ගාන. RAM එක කඩේ මේ ගාන මගේ ක්‍රමේ මේ ගාන. ඒ වගේම VG එක VG ගත්තේ එමය කඩේ මේ ගාන මගේ ක්‍රමේ මේ ගාන. ඊළඟට power supply එක කඩේ මේ ගාන මගේ ක්‍රමේ මේ ගාන. ඊළඟට NVMe
NVMe එක SSD එක කඩේ මේ ගාන මේන් ගන්නවා නම් මේ ගාන. ඉතින් දැන් ටෝටල් දෙක බලමු. මෙන්න මේ විදිහට තමයි අපේ ෆයිනල් රිසල්ට් එක ඇවිල්ලා තියෙන්නේ. හරිද? ඕගලන්ට ඔන්න ප්‍රූෆ් පිටින් පෙන්නවා 150ක්. ඔයාලට ලක්ෂයක බිල්ඩ් එකක් කරනවා නම් ඒකේ 150ක් රුපියල් 50000ට කොහමද කරන්න කියලා. ඉතින් ඔයා තෝරගන්නේ මේ ක්‍රමයේද නැත්නම් මේ මගේ ක්‍රමයේද? පල්ලෙයා කමෙන්ට්ස් එකක් අනිවාර්යයෙන්ම දාන්න. මගේ ක්‍රමේ නම් ඔයා ගිහිල්ලා නවතින්නේ ලොකු අනතුරක. අඩෝ මොකද්ද මම ඔබ දොඩන්නේ? පිස්සුදෝයි. මෙච්චර වීඩියෝ බැලුවත් අපරාධේ. උඹ අපි අන්දනවනේ. ගොනාට ඇඳුවනේ එහෙම කියලා ගොඩක් අය බනි. ඔව් ෆ්‍රෙන්ඩ්ස්, ඕමෙන් මං සියලුම දේ පැහැදිලි කරන්නම්. මම ඇයි මගේ ක්‍රමේ රෙකමන්ඩ් කරන්නේ නැත්තේ කියන එක. උදාහරණයකට මමත් මේ වගේ සෙකන්ඩ් හෑන්ඩ් බිල්ඩ් තමයි ඉස්සර කරේ ඉස්කෝලේ යන කාලේ. වැඩි මුදලක් එම අපි ගෙදරින් දෙන්නේ නැහැ. ඉතින් අපි පොඩි පොඩියට PC parts එකතු කරලා තමයි බිල්ඩ් එක කරන්නේ. පොඩ්ඩක් ඉන්න. අපි අද බිල්ඩ් කරපු PC එකේ ගේමින් ටෙස්ට් එක ඕගොල්ලෝ බැලුවේ නෑනේ. ඒක බලන ගමන් අපි මේක කතා කරමු. ඉතින් මොන ක්‍රමයේද කියලා අහන්න එපා. බ්‍රෑන්ඩ් නිව් බිල්ඩ් කරත් සෙකන්ඩ් හෑන්ඩ් බිල්ඩ් කරත් performance එක එකයි. ඒ කියන්නේ 6,21,000 performance එකයි 3,20,000 performance එකයි friends. ඒ දෙක සමානයි. ඉතින් ගේමින් ටෙස්ට් එක බලන ගමන් අපි කතා කරමු. දැන් මම පැහැදිලි කරන්නම් ඇයි මේ අඩුවට කරන මේ මගේ ක්‍රමයට ඕගොල්ලෝ කරන්න එපා කියන එක. මං කරපු වැරද්ද ඕගොල්ලෝ කරන්න එපා. මොකද්ද කියලා බැලුවොත් ඉස්සර ඉස්කෝලේ යන කාලේ අපිට එච්චර වීදම් කරන්න බෑනේ. අම්මලා තාත්තලා ඉල්ලන්නත් බෑ. අපිට එච්චර හම්බ කරන්නත් ස්කිල් එකක් නැහැ. හරිද? ඒ නිසා මම මොනවද කරන්නේ? මදර් බෝඩ්ස් හෝ RAM processor VGA හැමදේම ඔය වගේ සෙකන්ඩ් හෑන්ඩ් එකෙන් තමයි ගන්න. ඉක්මනුයි මාකට් ප්ලේස් එක තමයි අපේ ෂොප් එක. උදාහරණයකට ඔයාම බලන්න මේ මදර් බෝඩ් එක කඩෙන් ගිහිල්ලා ගන්නවා නම් මේ ගාන වෙනවා. හැබැයි මාකට් ප්ලේස් එකේ හෝ ඉක්මන් එකෙන් ගන්නවා නම් මේ ගානක් වෙනවා. 100ට කීයක් අඩුයිද? භාගයක් අඩුයිනේ. ඒ කියන්නේ තුනෙන් එකක්. ඒ කියන්නේ අපි ඉස්සර 35000 බෝඩ්ස් තමයි ගන්නෙ. 35000 බෝඩ් එක 14000 15000ට ගන්න පුළුවන්. ඉතින් අපි කෙලින්ම යන්නේ අපේ මොලේ වැඩ කරන්නේ ඒ 14000ට. ඉතින් 14000ට ගන්නවා. අරගෙන ඒකොල්ලෝ 3 month warranty දෙනවා. එක්කෝ 6 month දෙනවා. උපරිම 6 month. ඊට වඩා warranty දෙන්නේ නැහැ. ඊට පස්සේ හරියට 6 month පවුන ගමන් 8 වෙනි මාසේ හෝ 9 වෙනි මාසේ ඕකේ මොනාරි ඉෂුව එකක් එනවා. පිච්චෙනවා. එහෙම නැත්නම් no display. ඒ කියන්නේ power එක එනවා. ස්ක්‍රීන් එක කළු වෙලා තියෙන්නේ. මවුස් එකේ ලයිට් පත් වෙනවා, කීබෝඩ් එකේ ලයිට් පත් වෙනවා. හැබැයි ස්ක්‍රීන් එකේ නැහැ, ඩිස්ප්ලේ එකේ නැහැ. ඒක හදන්න පුළුවන්. හදලා ආයි මාසේ දෙකකින් ඕක එනවා. ඒ කියන්නේ කන්ඩෙන්සර් එහෙම සවුත් වෙලා එක එක තියෙනවා. VRAM එහෙම සවුත් වෙලා ඒවා හදන්න පුළුවන්. හැබැයි හදනට වඩා අලුත් එකක් ගන්න එක බෙටර්. හදන ගානට වඩා. ඉතින් ඊට පස්සෙත් අපි බ්‍රෑන්ඩ් නිව් ගන්න. බ්‍රෑන්ඩ් නිව් ගන්න සල්ලි නැහැ. ඒ නිසා ඒ වගේම එකක් ගන්නවා. ඒ වගේ දීලා අවුරුදු 3කට වගේ අර බ්‍රෑන්ඩ් නිව් බෝඩ් දෙකක ගන්න සල්ලි අපි වියදම් කරලා. ඉතින් ඒ වගේ මෝඩ වැඩ අපි කරා. ග්‍රැෆික් කාඩුත් එහෙමයි. උදාහරණයක් ග්‍රැෆික් කාඩ් එකෙන් පට්ටට හීට් වෙනවනේ සාමාන්‍යයෙන්. ඒක සාමාන්‍ය ග්‍රැෆික් කාඩ් එකේ හැටි. ඉතින් ග්‍රැෆික් කාඩ් එක හීට් වෙද්දි ඉස්සර අත තීලෙන් බලනවා. PC අත තීල බලලා අයියෝ මේ සෙකන්ඩ් හෑන්ඩ් වොරන්ටි මොකුත් නැහැ. ඒ කියන්නේ අද ගිහිල්ලා ගෙනල්ලා ඊළඟ දවසේ පිච්චුනොත් වැඩේ ඉවරයි. සල්ලි ටික ඔක්කොම ඒ කියන්නේ ලක්ෂයක් දීලා අද ගිහිල්ලා ගේනවා. ඒ කියන්නේ කඩෙන් ලක්ෂ 3ක කාඩ් එක අද ගිහිල්ලා ලක්ෂයක ඒ වගේම ඒ කාඩ් එකම හොඳ කන්ඩිෂන් කිසිම මොකුත් නැහැ ගේනවා. ගෙනල්ලා සෙල්ලම් කරනවා. හරිද? ගේම් එකක් ගන්නවා. හීට් වෙනවනේ. ගියා ඩෝන් ගාලා මොකක් හරි ඕවර් හීට් වෙලා හරි මොනවා ෂෝට් එකක් කියලා ගියා. ඉවරයි. සල්ලි ටික ඔක්කොම ඉවරයි. ඒකම බ්‍රෑන්ඩ් නිව් ගිහිල්ලා ගන්න 3 years warranty එක ගාන වැඩි. ආයි නෑ නිදාගෙන උනත් ගේම් එකක් ගන්න පුළුවන්. පිච්චුනාම උන් 1-to-1 replacement එකක් දෙනවා. ඉතින් ඕගොල්ලෝ වතුරේම ගාව ගන්න නැතුව නිකන් උදාහරණයකට ඇතුලේ මොනාරි කන්ඩන්සර් එහෙම අවුල් වුණා නම් ඒගොල්ලෝ 1-to-1 replacement දෙනවා. ඒ වගේම motherboard RAM නම් වැඩි පිච්චෙන්නේ නැහැ. processor උත් වැඩි පිච්චෙන්නේ නැහැ. motherboard VGA power supply උත් එහෙමයි. ඉතින් ඒ වගේ ගොඩක් අවාසි මේකේ තියෙනවා. ඒ නිසා ඕගොල්ලන්ට මම රෙකමන්ඩ් කරන්නේ මේක. ඕගොල්ලෝ කොහොම හරි අර විදියට තමයි හදන්න ඕනේ. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් අන්න ඒ හේතුව නිසා තමයි මම මේක රෙකමන්ඩ් කරන්නේ නැත්තේ. ඒ කියන්නේ මගේ ක්‍රමේ රෙකමන්ඩ් කරන්නේ නැත්තේ. ඉතින් මාත් දැන් එහෙම කරන්නේ නැහැ. උදාහරණ මේ ළඟදී මගේ මදර්බෝඩ් එක ගියා. මම වොරන්ටි ක්ලේම් කරගත්තා. මොකද මට වොරන්ටි තිබ්බා. ඒකම දැන් මගේ වොරන්ටි නැත්තම අලුත් එකක් ගන්න වෙනවා. ඉතින් ඒ වගේ අවුරුදු ගානට අලුත් ඒවා ගොඩක් ගත්තොත් ඒ අලුත් මදර්බෝඩ් එකක් ගන්න ගානක ඒවා අපි වීදම් කරලා දෙගුණයක් විතර. ඉතින් ඒකයි මම කියන්නේ එපා කියලා. ඒ හේතුව නිසා තමයි practical everything PC factory එකේ මගේ PC factory එකේ second hand items නැත්තේ. brand new විතරයි තියෙන්නේ. ඔක්කොම 3 years warranty. අන්න ඒ හේතුව නිසාමයි comments වල ගොඩක් අය දාන්නේ අයියෝ මේක ගණන් මීට වඩා අඩුවට කරන්න පුළුවන්. උදාහරණයක් මම දාන PC bills ඔක්කොම කට්ටිය කියන්නේ අයියෝ ඕකට වඩා අඩුවෙන් කරන්න පුළුවන්.
වගේ එකක් කියනවා. හැබැයි ඒගොල්ලෝ කියන්නේ අර සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකේ. අරක බලන්න. ඒ කියන්නේ වොරන්ටි සීන් එක බලන්න. ඉතින් ඕගොල්ලෝ දැන් මට බයිනවා මට හොඳට ඇහෙනවා. හරිද? ඕගොල්ලෝ කියයි. උඹ කියයි බං 60000 බෝඩ් එක 30000ට ගන්න එපා. 60000 බෝඩ් එක 75000ක් දීලා ගනින් එහෙම කියලා. අපිට මේ සම්තින් ප්‍රශ්න තියෙන ඉතින් සම්තින් නැති නිසානේ අපි ඒවා ගන්න එහෙම කියලා. ඒකටත් මම විසඳුමක් ගෙනාවා. මම උගන්වනවා සම්තින් හම්බ කරන කෝසස් දෙකක්. ඉතින් මගේ පෞද්ගලික ආදාය මාර්ග දෙක හෙලි කරන ප්‍රෝග්‍රෑම් එකක් වශයෙන්. ඕගොල්ලන්ට දන්නවා ඇති ගොඩක් අයට ඒක ඉගෙනගෙන ඒකෙන් හම්බ කරලා ඕගොල්ලෝ බ්‍රෑන්ඩ් නිව් ගන්න. හරිද? ඉතින් ඒකටත් විසඳුමක් තියෙනවා. ඕගොල්ලන්ට කිසිම දෙයකින් ගැලවීමක් නැහැ. නිදාසට කරුණු කාරණා කිසිම දෙයක් වැලිඩ් නැහැ. හැම දෙයකටම මං ගාව ප්‍රශ්න වලට උත්තර තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට ඕන නම් ඇවිල්ලා ඉගෙනගෙන කම්මැලි නැතුව වැඩ කරලා ඒකෙන් සම්තින් හොයාගෙන ලොකු PC එකක් බිල් කරන්න. ඒ වගේම අපේ ස්ටුඩන්ට්ස්ලා ඉතින් මේ කෝස් එක කරපු අය ගොඩාක් ලොකු PC බිල්ස් කරා. මේ channel එකේ දාලා තියෙන දන්නේ දන්නවා. ඉතින් මිලියන 2 මිලියන 10 ලක්ෂ 10 නේ. මිලියන 10 ඒවා තාම හැදුවේ නැහැ. බොරු කියන්න ඕනේ නැහැ. හරිද? ලක්ෂ 10 ලක්ෂ 15 ලක්ෂ 20 ලක්ෂ 8 9 ඒ වගේ PCs තමයි මේ ටිකේම ගැව්වේ. බජට් එකක් ගැව්වෙම නැහැ. ඉතින් ඒකටත් විසඳුමක් තියෙනවා. ඕගොල්ලන්ට ඕන තාම රෙජිස්ට්‍රේෂන් ඕපන්. ඇවිල්ලා ඉගෙන ගන්න මම ඔයාලට කියලා දෙන්නම් කොහමද ඒක කරන්න කියලා. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් අද වීඩියෝ එක කොහමද? ඕගොල්ලෝ යමක් දැනගත්තා නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න. ඒ වගේම සෙකන්ඩ් හෑන්ඩ් ගන්න යන යාළුවන්ට මේක අනිවාර්යයෙන්ම ෂෙයා කරලා ඒගොල්ලන්වත් බේරන්න. ඒ වගේම අරග සම්තින් හොයන ඔයාට දියුණු වෙන්න ඔයාගේ ඩ්‍රීම් PC බිල්ඩ් එක මේ වගේ ලක්ෂ ගණන් PC බිල්ඩ් එකක් කරගන්න කැමති නම් මේකට ජොයින් වෙන්න මට කතා කරන්න. මම ඔයාලට කියලා දෙන්නම් කොහමද ඒක කරන්න කියලා. ඉතින් ස්ටෙප් බයි ස්ටෙප් කියලා දෙන්නේ වීඩියෝ ක්ලාසස් තියෙන්නේ. ඕනේ නම් අනිවාර්යයෙන්ම කතා කරන්න. රෙජිස්ට්‍රේෂන් ක්ලෝස් වෙන්න කලින් කතා කරන්න. තාම රෙජිස්ට්‍රේෂන් ඕපන් එකේ තියෙන්නේ. ඒ වගේම මගේ කෝස් එකේ ඩීටේල්ස් දැනගන්න මෙන්න මේ වීඩියෝස් බලන්නකෝ. මේ PC බිල් වීඩියෝස් බැලුවම ඔයාලට තේරෙයි මැදදී ඔක්කොම ඩීටේල්ස් කියනවා. ඉතින් ඒක බැලුවම ඔයාලට තේරෙයි මොකද්ද කරන්න ඕනේ කියලා. මට කතා කරන්න නැත්නම් කෙලින් මට කෝල් එකක් දෙන්න. මම ඔයාලට පැහැදිලි කරන්න. ඉතින් මම උගන්වන්නේ හරිද? වෙන කවුරුවත් ධම්මල නෙවෙයි මම කරපු දේ මම්ම කියලා දෙනවා. ඒ විදියට. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මේ වීඩියෝ එක කැමතිනම් ලයික් කරලා ෂෙයා කරලා සබ්ස්ක්‍රයිබ් කරලා අපිට සපෝට් එකක් දෙන්න. වෙනතර වගේ මොකක් කාලනාස්ති කරන්න තු කියන්න ඕනේ කියලා මම කියලා හිතනවා. නෙක්ස්ට් හොඳ වීඩියෝ එකකින් හම්බෙමු ෆ්‍රෙන්ඩ්ස්.